හරි මම අද ඔයගොල්ලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ කොහොමද ස්ටුඩන්ට් ඩෑෂ්බෝඩ් එක පාවිච්චි කරන්න කියන එක. එතකොට මෙන්න මේ විදිහට ස්ටුඩන්ට් ඩෑෂ්බෝඩ් එකට ලොක් වුණාට පස්සේ උඩින්ම පේනවා වෙල්කම් බෑක් නම වැටිලා ග්‍රේඩ් 1 එක ග්‍රේඩ් එක එතකොට හවුස් එක. ඊට පස්සේ මෙතනින් ස්ටිකර් පැක් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ පල්ලෙහාට ගියාට පස්සේ බලන්න පුළුවන් එක්සෑම් කොච්චරක් තියෙනවද අසයින්මන්ට් කොච්චරක් තියෙනවද ඒ වගේ. එතකොට මේ ක්වික් ඇක්ෂන් වලින් තියෙනවා ප්‍රොෆයිල් Q and QR එක. ප්‍රොෆයිල් and QR කියන එකට ගියාට පස්සේ මේ මෙතනට ගිහිල්ලා මෙතනින් ෆොටෝ එකක් චේන්ජ් කරගන්න පුළුවන්. මෙතන අනිවාර්යයෙන්ම දරුවගේ ෆොටෝ එක දාගන්න. එතකොට මෙතන යුනික් QR කෝඩ් එකත් බලා ගන්න පුළුවන්. මේක දරුවට ආවේනිකව QR කෝඩ් එක. ඊට පස්සේ ආපහු ගියාට පස්සේ මෙතන ටයිම් ටේබල් කියලා එකක් තියෙනවා. එතකොට ටයිම් ටේබල් එකට ගියාට පස්සේ මෙතන දරුවට අදාළ ටයිම් ටේබල් එක තියෙනවා. මෙතන ග්‍රිඩ් view එක, ඩේ view එක දෙකෙන් බලා ගන්න පුළුවන්. ග්‍රිඩ් view එකේ මෙහෙම ටයිම් ඉන්ටර්වල් එක මත බලා ගන්න පුළුවන්. ඒ වගේම ඊට අදාළ දවසට මොකක් හරි නෝට් එකක් තියෙනවා. එන්න නෝට් එක උනත් දාගන්න පුළුවන්. හරිද? ඒ ඔප්ෂන් එක දීලා තියෙනවා. ඊට පස්සේ ඊළඟට තියෙනවා පේමන්ට් මෙතඩ් එකේ පෙන්ඩින් පේමන්ට් කොච්චර තියෙනවද ඒ ටික බලා ගන්න පුළුවන් එතනින්. ඊට පස්සේ සපෝට් මෙන්න මේ සපෝට් කියන එකෙන් අපිට බලා ගන්න පුළුවන් මේ මෙතනින් කස්ටමර් කෙයා මේ ඩිරෙක්ට්ලි ඇඩ්මිනිස්ට්‍රේටර් එක්ක චෙයාර්මන් සර් එක්ක එතකොට ඇඩ්මින් පැනල් එකත් එක්ක ටීචර්ස්ලත් එක්ක ඩිරෙක්ට් මැසේජ් කරන්න පුළුවන්. මෙතනින් ප්ලස් ටිකට් ගිහිල්ලා මෙතන සබ්ජෙක්ට් එක ප්‍රයොරිටි එක සබ්ජෙක්ට් එක එතකොට ප්‍රයොරිටි එක මොකක් හරි ප්‍රයොරිටි එකක් මේ අර්ජන්ට් කියලා දාන්න පුළුවන්. කැටගරි එක මොකක්ද ඉෂුව එක උදාහරණයක් විදියට මොබයිල් නම්බර් චේන්ජ් කියනවා හරි ඔයාලා මොබයිල් නම්බර් එක චේන්ජ් කරගන්න ඕනේ නොත් එහෙම හරි ඔහොම ගහලා ඔයාලට මොකක් හරි ස්ක්‍රීන්ෂොට් එකක් තියෙනවා නම් ඒකත් මෙතන 2 image කියන එකෙන් එතන attach කරගන්න පුළුවන්. ඊට පස්සේ create ticket දුන්නාට පස්සේ chairman සර්ට ටීචර්ස්ලට මෙතනින් යනවා මේ message එක මෙන්න මේ support ticket එක create වුණා කියලා. ඊට පස්සේ අපි ඒකට අදාළව මේ action එක ගන්නවා. හරි මොකක් හරි issue එකක් වුණත් අපිට දැනුම් දෙන්න පුළුවන්. හරි ඊට පස්සේ මේකේ දැනට මේ category එකේ overview කියන එකේ එච්චරයි තියෙන්නේ. ඊට පස්සේ message section එකට ගියාට පස්සේ මෙතන උඩිනුත් message section එක බලා ගන්න පුළුවන්. මෙතන latestම message ටික display වෙනවා. එතකොට අනිවාර්යයෙන්ම මේ මොකක් හරි message එකක් අපි දානවා නම් මෙතන තමයි වැටෙන්නේ. normal SMS එකකුයි මෙතන දානවා. එතකොට login details වගේ ඒවා ඔක්කොම මේක මෙතන තමයි දාන්නේ. උදාහරණයක් විදියට මේ මොකක් හරි Zoom meeting එකක් තියෙනවා. Zoom එකේ link එකේම. එතකොට මෙතන screen record මේ screen record එකේ දා තිබ්බ ඒ දිව සයන්ස් රෙකෝඩ් එකේ මේ සයන්ස් ක්ලාස් එකේ රෙකෝඩ් එක මෙතන බලා ගන්න පුළුවන් ලින්ක් එක. ඊට පස්සේ exam and test එකට ගියාට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් තියෙන exam ටික. මේ grade 1 එකට තියෙන exam ටික. එතකොට ඔයාලා කරලා තියෙන exam ටික බලන්න පුළුවන්. හරි වැරදි බලන්න පුළුවන්. ඒ ටික බලන්න පුළුවන් මෙන්න මේ exam කියන category එකකින්. exam and test කියන category එකකින්. ඊට පස්සේ learning and notes කියන එකෙන් බලා ගන්න පුළුවන්. ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න තියෙන monthly test කරන්න තියෙන ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්න ඒවා ඔක්කොම තියෙන්නේ මේ section එකේ. එතකොට මෙතන time table එතකොට book list මේ book list එක තියෙනවා. ඒ ඔක්කොම ටික grade 1 book list එක තියෙනවා. එතකොට මේ ඔක්කොම ටික available වෙන්නේ learn and notes එකේ. ඒතර මොකක් හරි ඩවුන්ලෝඩ් කරගන්න කියනවනම් අනිවාර්යෙන් මේක වැටෙන්නේ learn and notes එකට. ඊට පස්සේ support section එක තමයි මම අර කිව්වේ. ඒකේ payment section එක. ඊට පස්සේ profile and QR section එක. අනිවාර්යයෙන්ම හැම ළමයෙක්ම තමන්ගේ ආවනික ෆොටෝ එක මෙතන දාගන්න. මොකද මේ ෆොටෝ එක ටීචර්ස්ලටයි ඇඩ්මින්ලටයි පෙන්නනවා. එතකොට අපිට ලේසි මේ දරුවා අඳුර ගන්න. හරි මොකක් හරි ඉෂුව එකක් තියෙනවා නම් මෙතන සපෝට් කියන එක ටච් කරලා මේ නිව් ටිකට් එකක් ක්‍රියේට් කරන්න. එතකොට අපි ඒකට සොලියුෂන් එකක් දෙන්නම්. හරි ස්තුතියි.